ආයිබෝවන් ඔබ සැමට දීර්ඝායුෂ වේවා. 2026 පෙබරවාරි මාස අවසාන සතියේ ලග්න බලාපල උෂභ ලග්න හිමියනි. ඔබට මේ සතිය තමයි හොඳම සතිය. ඵල විපාක ලැබෙනවා. ඵලය නෙලා ගන්න හැකි වෙනවා. මග හැරී යන දේවල් නැවත ලැබෙනවා. ගෘහ ජීවිතය ඔබගේ සාර්ථක වෙනවා. පැවති කලබලකාරී තැන් වෙනස් වෙනවා. මග හැරී යන්න පුළුවන්. පවුලේ කටයුතු වලට හොඳින් කටයුතු කරනවා. උත්සාහවන්ත වෙන්න. ගොඩක්ම හොඳයි. නැති වූ හැමදේම නැවත ලබා ගන්න ඔබ උත්සාහ කරනවා. ඒක බොහොම හොඳයි. ඔබ සැමියෙකු නම් සැමියත්, බිරිඳෙකු නම් බිරිඳත් සැමියාට පවසනවා, බිරිඳට පවසනවා මම මින් පස්සේ ඔබට කවදාවත් මුකුත් කියන්නේ නැහැ. අනිත් අයත් ඒ වගේමයි. කවදාවත් මම ඔයාට මුකුත් කියන්නේ නැහැ. ඒ අයුරින් ඔබ දෙපළ කතා කරගන්නවා. බොහෝම හොඳයි ඒක. ගනුදෙනු වලින් නිදහස් වෙනවා. ණයක් ගන්න ඔබට ලැබෙනවා. කලබලකාරී ලෙස තමයි මේ කටයුතු ටිකක් කරගන්න උත්සාහ දරන්නේ. නමුත් එහෙම කරන්න එපා කියලා කියන්න කැමතියි. රැකියාවේ කටයුතු වලටත් පැවැතෙන ප්‍රශ්න මගහැරී යන්න පුළුවන්. ඔබට තිබෙන සියලු දේ ඔබ බලාගෙන සිටිනවා. ඒවා ඉදිරියට ගෙන යන්න උත්සාහ දරනවා. බොහෝම හොඳයි. මේ සතිය පමණක් නෙවෙයි. ඔබ කලිනුත් මේ වගේ උත්සාහ දරලා දිනවා. ඒවා අසාර්ථක වෙලා තිබෙනවා. නමුත් ඒ යන්නේ අසාර්ථකත්වය දම් මැගේ හරි ගිහිල්ලා තිබෙනවා. සහයෝගයෙන් උනන්දුවෙන් වැඩ කරන්න, හොඳට හිතේ ගන්න. අන් අය තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. තරඟ කිහිපයකින් ඔබට ජය ගන්න තමයි ඔබ උත්සාහ කරන්නේ. අන් අයට කියන සෑම දෙම තමා පසුපස එන බවක් පෙන්눔 කරනවා. ඒ නිසා තමන්ට පමණක් නොවේ අන් අයටත් ඔබ හොඳ හිත දීලා හොඳ දේ කරන්නට උත්සාහ ගන්න. ඔබට තිබෙනා වූ ප්‍රශ්න වලින් මගහැරී යන්නට ඉඩකඩ තිබෙනවා. ඔබට ප්‍රශ්න මතුවන්නේ ඔබ අන් අයට ප්‍රශ්න පවරන විට. ඔබ අන් අයට ප්‍රශ්න දාන විට ඔබට ප්‍රශ්න දාන්නේ එකයි ලැබෙන්නේ දෙකයි. අයවැයක් වගේ. ඉතින් මේ කටයුතු කෙරෙන්නට නම් ඔබ දම්පින් කරන්නට ඕනේ. ඔබේ සිත කෝපයෙන් යටිහිත තිබෙනවා. ඒ නිසා ඔබ බණ භාවනාවලට ඊ타ත්ම හොඳින් සමන් දීලා ඔබේ නුවණ වැඩි දියුණු කරගන්නට මම ඔබට දැනුම් දෙන්න කැමතියි. එහෙම කියා සිටින්නේ ඔබේ දැන් තිබෙන හිත නෙවෙයි තව ටිකකින් තිබෙන්නේ. ඔබේ හිත දුවනවා. එක්තැන් කරගන්න. ඒක තමයි කරන්නට ඕනේ. එතකොට ප්‍රශ්න නැහැනේ. ප්‍රශ්න ඇති තැන තරමටත් ප්‍රශ්න. ඒ නිසා ප්‍රශ්න නැහැ කියලා ලෝකයට පෙන්නුවට ඔබගේ හිත ඇතුලේ ගිනි ජාලාවක් තිබෙනවා. ඒක තමයි ප්‍රශ්න. කරන දේ නෙමෙයි කරන්නට යන්නේ. අවුල් සහගතයි. ඒ අවුල් සහගතයන් ඔබ निराකරණය කරගන්න. හැම සම්බන්ධයක්ම ඔබට මැවී පේනවා. හැම කටයුත්තක්ම මැවී පේනවා. කරන්න පුළුවන් ඔබට. ඔබ ඒවට අතගසනෝ අඩුයි. නමුත් ඕන් නැති දෙයට අතගසනවා වැඩි. ඇහැට ප්‍රිය දෙයට තමයි කැමති. අප්‍රිය දෙයට එපමණ කැමති නැහැ. නමුත් ලැබී තිබෙන සෑම දෙයකම ඔබ අකමැති. කැමැත්තෙන් බාරගෙන අකමැත්තෙන් විහිසි කරන බවක් පේනවා. ඕනම දෙයක් එහෙමයි. මුදලක් ගන්න ගියත් ඒ වගේ. කටයුතු වෙනස් කරන්න සිදු වෙනවා. විශේෂ අවධානයක් යොමු කරන්න මේවාට. ඇයි මට මෙහෙම වෙන්නේ? මම මොනවද කරන්න ඕන? එහෙම කියලා. ඒවාට ඔබ හොඳයි මේ කාලය. ඔබේ දියුණුව නවතින්නේ ඔන්න ඔතන තමයි. කරන්න යන දේ නෙමෙයි කරන්නේ. දරුවන්ට ආදරය දෙන්න, හොඳින් හැකබලා ගන්න, හොඳට උත්සාහ ගන්න, ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන් මේ සතියේන ප්‍රශ්න සියල්ලටම ඔබ හිමින් සීවේ හොඳ කර්ම සොයන්න, ගෙදර රැකවරණේ ආරක්ෂාව සපයා ගන්න, හැම කටයුත්තක්ම හොඳින් කරගෙන ඉතින් ඔබ ඇතුළු ලෝකවාසී සැමටත් මේ වීඩියෝ නරඹන්නා වූ සැමටත් ඉදිරියේදී නරඹන්නා වූ ඔබටත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ඒකාන්තයෙන්ම ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමටම දීර්ඝායුෂ වේවා.